අපි එහෙනම් පළවෙනි ස්ට්‍රක්චර් එක බලමු. පළවෙනි ගුරු මූලධර්ම භාවිත කර පරීක්ෂණය සිදු කිරීම මගින් අක්‍රමාත් හැඩයක් සහිත ස්කන්ධයේ කිලෝග්‍රෑම් වේ ග්‍රෑම් 60ක් ප්‍රමාණයේ ඇති ගල් කැබැල්ලක ස්කන්ධයේ m සැලීමට ඔබට පවසා ඇත. පරීක්ෂණය සිදු කිරීම සඳහා ඔබට පහ සඳහන් ආයිත් නම් පහ පමණක් සපයා ඇත කියලා කියනවා. හරි කියනවා පළවෙනිට කිලෝග්‍රෑම් 50 ස්කන්ධය ඇති පඩියක් තියෙනවා, මීටර කෝදුවක් තියෙනවා, පිහිදාරය සහ ලී කුට්ටියක් තියෙනවලු, නූල් කැබැල්ලක් තියෙනවා. ඔය විදිහට තමයි. මෙම පරීක්ෂණයේ පළමු පියවර ලෙස පිහිදාරය මත මීටර කෝදුව සන්තුලනය කිරීමට ඔබට පවසා ඇතලු. මේ සඳහා මොකද්ද මේකේ අරමුණ කියලා අහනවා. මොකද්ද මේක සන්තුලනය කරනවා කියන්නේ? මෙන්න මේ මීටර කෝදුව. ඒ කියන්නේ මීටර කෝදුවේ ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න තමයි ඔය සීන් එක ගන්න. නැත්නම් ස්කන්ධ කේන්ද්‍රය හරි ගුරුත්ව කේන්ද්‍රය හරි හොයාගන්නවා කියවනම් ඔයාලට ඒකට ලකුණු හම්බෙයි. හරි. එතකොට ඒක ඒ විදිහට ලියන්න. හරි. ඊළඟට කියනවා ඔබ පාඨාංකයක් ගැනීමට මොහොතකට පෙර සන්තුලන අවස්ථාව සඳහා සකසන ලද පරීක්ෂණාත්මක ඇටවුමක් රූපේ පෙන්වලා දිනවලු. රූපේ පෙන්වා ඇති මේසය මත අඳින්න කියලා තමයි කියන්නේ. සන්තුලන ලක්ෂයේ සිට මනින් ලබන දිග L1 L2 වඩා විශාල සන්තුලන දිග L1 කියලා ගන්නලු. ලෙස ගන්න සන්තුලන දිගවල් රූප සටහනේ නිවැරදිව ලකුණු ගන්න කියලා දෙනවා. හරි. අපි හදමු. හරි. අපිට මෙන්න මේ විදිහට රූලර් තියන්න පුළුවන්. රූලර් මෙන්න මේක පීසාර. හරි. පීසාර තමයි මේ සීන්. හරි. මේක තමයි අපේ ලෑලි කෑල්ල. ලී කුට්ටියක් ගන්නවා වගේ. හරිද? හරි. මේක තමයි මේසේ. මේ තියෙන මේසේ හරි. මේසේ උඩ තෙල් දෙනවා. හරි. දැන් මේ පැත්තෙන් මම අර අක්‍රමවත් හැඩේ තියෙන බර එල්ලනවා. මේ පැත්තෙන් 50 පඩිය එල්ලනවා. මේ දෙන්න තියෙන 50 ග්‍රෑම් 50 පඩිය. එයා කිව්වා වැඩි දුරට L2 කියලා ගන්න කියලා. මෙයා 60යි. වැඩි දුරට L2 කියලා තමයි L1 කියලා හරි. ඒ කියන්නේ මෙතන මේ කියනවා වඩා විශාල සන්තුලන දිග L1 කියලා ගන්න. හරි. වඩා විශාල සන්තුලන දිග මම L1 කියලා ගත්තා. මෙයා 50 ඉන්න දුර වැඩි වෙනවා. මෙයා 60 ඉන්න දුර අඩු වෙනවා. හරි. 60 කියලා දාන්න එපා. ඉතින් එහෙමද? හරි. මේ තමයි ඔයාට අඳින්න පුළුවන් ප්‍රස්ථාරනේ උත්තරේ. හරි. මෙයා නූල නම් කරන්න ඕන අනිවාර්යෙන්. නූල එයාත් නූල. හරි. මෙයා 50 පඩිය අපි දන්න පඩිය. මෙයා ලී කුට්ටිය, මෙයා පිහිදාරය. පිහිදාරය අරයා L1 L2 අනිවාර්ය ලකුණු කරන්න. හරි. ඔය විදිහට තමයි උත්තරේ එන්න. ඔයාලා අනිවාර්යෙන් නම් කරන්න. හරි. ඊළඟට ඊළඟ සීන් එක මොකද්ද? ඊළඟට කියන්නේ මොකක්ද කියලා බලමු. හරි. C පද්ධතිය සන්තුලනයේ වී ඇති L2 සඳහා ප්‍රකාශනයක් M කැපිටල් M සිම්පල් M L1 සඳහා L1 ඇසුරින් දෙන්න කියලා කියනවා L2 සඳහා ප්‍රකාශනය. හරි. ගුණ සීන් එකක් නේ. ගුණ මූලධර්මයේ පාවිච්චි කළා. මෙහෙම තිබ්බේ L2 මේ පැත්තේ තිබ්බා L1 මේ පැත්තේ තිබ්බා. මෙයා සිම්පල් M මෙයා කැපිටල් M. මෙයාට ගුණයක් ගත්තොත් මොකද වෙන්නේ? M G වාරය L2 සමාන වෙනවා M සිම්පල් M G වාරය L1. එතකොට මේක සමාන කරනවා L1 L2 සඳහා ප්‍රකාශනය ලියුවේ GG කැපිලා යනවා L2 මඩ එනවා M සිම්පල් M මෙතන කැපිටල් M වාරය L1 කියලා. මෙයා කැපිටල් M මෙයා සිම්පල් M. හරිද? ඔය තමයි අපිට ප්‍රකාශනය ගන්න පුළුවන් ප්‍රකාශනය ඔය තමයි. ඔය විදිහේ ප්‍රකාශනයක් ගත්තා නම් හරි ලකුණු හම්බෙලා. හරි. ඊළඟට D කොටස. මේ පරීක්ෂණයේදී ඔබ ප්‍රස්ථාරයක් ඇඳ යුතු යයි සිතන්න. L1 සහ L2 සඳහා වෙනස් පාඨාංක යුගලක් ගැනීමේදී සෑම විටම මීටර කෝදයේ කුමන ස්ථානයේ ඔබ පිහිදාරය මත තැබිය යුතුද කියලා අහනවා. ඔයාලා හැම වෙලාවෙම ගුරුත්ව කේන්ද්‍රය තමයි තියන්න ඕනේ. හේතුව මේ සන්තුලන වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රය තිබ්බන්නේ. අන්න ඒකින්ද තමයි ගුරුත්ව කේන්ද්‍රය තියන්න කියලා තියෙන්නේ. හරි. කියන්න ඕනේ. හරි. ඊළඟට
E කොටස අහනවා M ස්කන්ධය සෙවීම සඳහා ඔබ විසින් එක රූපේ පෙන්වා ඇති ආකාරයට පස්තරක් අඳුර ලැබුවේ යයි සිතන්නලු. හරි. පස්තරක් මම අඳුරු ඔය රූපේ තියෙන විදිහට. හරිද? රූපේ තියෙන විදිහට මෙන්න මේ වගේ පස්තරක් අඳුර. රූපේ තියෙන හරිය. ඔයාලා බලන්න රූපේ පස්තරක් මෙන්න මේ විදිහට මම අඳලා කියලා ගමු එයාලා කියන්නේ. මෙන්න මේ විදිහට පස්තරක් අඳලා කියලා ගත්තා. හරි. මෙයා L2 මෙයා L1 විදිහට තියෙනවා. මෙයාලා මැල්ලලා තියන්නේ ඒ කියන්නේ මේක ගුණ කරන්න ඕනේ 10 වෙන දෙකෙන්. හරිද? හා. ඔය විදිහට තමයි. එතකොට මෙයා L2 හරි. එතකොට දැන් ආගෙන යනවා. පළවෙනිට අහන්නේ මොකද්ද? මේ පරීක්ෂණයේදී L1 සහ L2 හි කුඩාම අගයන් සඳහා පාඨාංග නොගන්නා ලෙස ඔබට පවසා ඇත. මේට හේතුව මොකක්ද? L2 L1 අගයන් කුඩා වෙන්න මොකද එන්නේ? භාගික දෝෂය මොනවාද? වැඩි වෙනවා. අන්න ඒක තමයි මෙතනදී හේතුව. භාගික දෝෂ වැඩි වීම වළක්වා ගැනීම තමයි. ඒ වගේ කුඩා අගයන් ගන්නේ නැත්තේ. හරි. ඊළඟට මට කියනවා ප්‍රස්තාරය මත ඌ වඩාත්ම යෝග්‍ය ලක්ෂ දෙකක් තෝරාගෙන එක රූපේ පෙන්වන ඇති ප්‍රස්තාරය අනුක්‍රමණය කරන්නලු. තෝරාගත් ලක්ෂ දෙක ඊසල මගින් පෙන්වන්නලු. හරි. මම ලක්ෂ දෙකක් තෝරගන්නවා මේක හැටියට. ඔයා තෝරගන්න ඔයාලට පේන ලක්ෂ දෙයක් මම සාමාන්‍ය හොඳ ලක්ෂ දෙයක් තෝරගන්නවා. මෙහෙම ඊතල දාලා ඔයාලා ලකුණු කරන්න ඕනේ. මම 15 ලක්ෂයේ විදිහට තෝරගන්නවා. 16 13 කියන එක. ඉහළ ලක්ෂය මම තෝරගෙන තියෙනවා 39 31 කියන එක. මේ x අක්ෂය මේ y අක්ෂයෙන් ගියා. හරි තේරෙනවද? හරි. හරි. ඔය විදිහට තමයි ගන්න වෙන්නේ. හරි. මගෙන් අනුක්‍රමණය දහන්නේ. හරි. අනුක්‍රමණය මට ලියන්න පුළුවන් y වෙනස බෙදීම x වෙනස කිය. y වෙනස අනුක්‍රමණය සමාන වෙන්නේ y වෙනස බෙදීම x වෙනසනේ. හරි. y වෙනස delta y බෙදීම delta x නේ. හරි. delta y කොහොමද එන්නේ? delta y. y කියන්නේ මේ පැත්ත එකනේ. මේ පැත්ත තියෙන්නේ මෙන්න මෙතන. 31 රින 13. 31 රින 13 බෙදන්න ඕනේ 39 රින 16. 39 රින 16. ඒ කියන්නේ මේක බෙදන්න ඕනේ 20 21 21 කියන්නේ 18. බෙදන්න ඕනේ මේක. මෙතන 3යි. 23. ඔන්න ඕක සුළු කරාම මට අනුක්‍රමණය සඳහා උත්තරයක් එනවා 0.78යි කියලා. 0.78යි කියලා තමයි ඕකට ඕක සුළු කරාම උත්තරයක් එන්නේ. ඒකක නෑ. එකම ඒකක වලින් තියෙන්නේ. හරි. ඔය විදිහට තමයි අනුක්‍රමණය දාගන්න. හරි ඊළඟට අනුක්‍රමණය විදිහට ආනවා. දැන් අපෙන් ඊළඟට අහන්නේ මොකක්ද කියලා බලමු. ඊළඟට අපෙන් අහන්නේ මොකක්ද? මොකක්ද අපෙන් අහන්නේ ඊළඟට? 3. තුන්වෙනි කියනවා ගල් කැබැල්ලේ ස්කන්ධය m කිලෝග්‍රෑම් වලින් ගණනය කරන්න. හරි. අනුක්‍රමණයෙන් අපි ගල් කැබැල්ලේ ස්කන්ධය දන්නවා. හොයාගන්න දෙයි. හරි. අනුක්‍රමණය මේකනේ. ඉස්සලා ප්‍රස්තාර අනුක්‍රමණය මේක. හරි. ඉස්සලා බැලුවේ L2 සමානයි m බෙදීම කැපිටල් m වාරයක් L එකනේ. y මෙයා y මෙයා y සමානයි mx ආකාරයේ ප්‍රස්තාරයක්. මෙයා x නම් මේ අනුක්‍රමණය කියන්නේ m බෙදීම m. හරි. අනුක්‍රමණය මට ආව 0.78යි කියලා. මට ඕනේ මෙයා මට හොයාගන්න පුළුවන්. අපේ සිම්පල් m බෙදනවා. ඒ කියන්නේ 50 ග්‍රෑම් බෙදනවා. 50 ග්‍රෑම් බෙදනවා 0.78. එතකොට මට කැපිටල් M ඕක සුළු කරාම මට කැපිටල් M සඳහා උත්තරයක් එනවා. මේක මම කිලෝග්‍රෑම් වලින් තිබ්බොත්. හරි මේක අපිට මේක සුළු කරාම අපිට උත්තරයක් එනවා. ග්‍රෑම් වලින් මම ග්‍රෑම් දාන්න 64.1 ග්‍රෑම් කියලා. උන්නෝක තමයි අපේ ස්කන්ධය නොදන්න ගල් කෑල්ලේ ස්කන්ධය. හරි. ඔව් කිලෝග්‍රෑම් වලින් ලිව්වොත් මම ලියන්න පුළුවන් 6.4යි එක වැඩි කිරීම 10යි ඍණ 2යි කිලෝග්‍රෑම් කියලා. හරි නේද? ඔන්න ඔය විදිහට උත්තරය තිබුණා. ලකුණු හම්බ වෙනවා. හරි. දාගන්න. F කොටස කියනවා ගල් කැබැල්ල හැර ඉහත දී ඇති අනෙක් අයුත්තම් පමණක් භාවිතා කර මීටර් කවුදුවේ m නෝට් ස්කන්ධය සෙවීමට මීටර් කවුදුවේ ස්කන්ධය m නෝට් සෙවීමට ඔබට පවසා ඇත කියලා දෙනවා. මෙම
අවස්ථාව සඳහා භාවිත කළ හැකි පරීක්ෂණාත්මක ඇටම සුදුසු රූප සටහන දක්වන්න අඳින්නලු මීටර කෝදයේ ගුරුත්ව කේන්ද්‍රය G ලෙස පැහැදිලිව ලකුණු කරන්න කියලා දෙනවා. හරි. මොකද්ද වෙන්නේ? මීටර කෝදයේ ස්කන්ධය හොයන්න තියෙන්නේ. මීටර කෝදයේ ස්කන්ධය m නෝට් කියලා මට ගන්න කිව්වා. හරි. අර කලින් ස්කන්ධේ සිම්පල් එකෙන් පාවිච්චි කරන්න කිව්වා. හරි. දැන් මොකද කරන්නේ? මම ගන්නවා. අපේ මීටර කෝදුව මෙහෙමනේ තිබ්බේ. මීටර් කෝදුවේ ස්කන්ධ කේන්ද්‍රය මීටර් කෝදුව මම ස්කන්ධය විතර පාවිච්චි දැන් ගන්න තියෙන්නේ. P ධාරය මෙතන. මෙයා මෙන්න මේ පෙට්ටිය වල තියෙනවා. මේ පෙට්ටිය වල මේ තමයි මේසේ. හරිද? ගොයිද තමයි මේසේ. හරි. මේ සුළු තමයි. මෙතන අපේ ස්කන්ධය තිබ්බා. මෙයා සිම්පල් M කියලා ගමු. මෙයා තමයි ගුරුත්ව කේන්ද්‍රය අපේ මෙහි ඉන්නේ. එන මෙහි. ඒතර මෙයාගේ ස්කන්ධය තමයි mg විතර බලපාන. මොන විදිහට තමයි උත්තරේ එන්නේ. මම මේක නිකන් බලලා ලිව්වා. ඔය විදිහට. හරි. මෙතනින් තමයි බලපාන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ දිසා තියෙන බලය. මෙන්න මෙයාගේ බර ඇති වෙන්නේ මෙතන. වල මේ විදිහට ලිව්වා නම් එහෙනම් ඔයාලට ලකුණු ඒකට හම්බෙනවා. හරි. දාගන්න. හරි. මම දෙවෙනි ස්ට්‍රක්චර් එක ගන්නවා. හරි. දෙවෙනි ස්ට්‍රක්චර් එක බලමු. නිව්ටන්ගේ සිසිල් නියම සත්‍යාපනය කිරීමට සහ දී ඇති ද්‍රව්‍යක විශිෂ්ටතා පදාර්ථ සෙවීමට භාවිත කළ හැකි පරීක්ෂණාත්මක ඇටමක් රූපේ පෙන්වලා දෙනවලු. එහි තබ වලින් සෑදූ පියන සහිත කැලිමීටරයක් සාමාන්‍යයක් තියනවලු. රත් කරන ලද ජලයේ උෂ්ණත්වමානයක් කැලිමීටර ඇටම එල්ලීම සඳහා ආධාරකයක් අඩංගු වේ කියලා කියනවා. මෙම ඇටම විද්‍යාගාරයේ විවෘත ජනේලය අසල තබා සම්මත පරීක්ෂණයේදී භාවිත කරන ක්‍රමයට සමාන පරීක්ෂණාත්මක අනුපිළිවෙලකට අනුගමනය කළා කරනවලු. හරි. සෙමින් ඒකාකාර හමන හුලඟ ලැබෙන විවෘත ජනේලයේ අසල මෙව පරීක්ෂණ කිරීම වාසිය වනුයේ ඉහළ උෂ්ණත්ව අන්තරයක් සඳහා නිව්ටන් සිසිලන නියමයේ වළංගුතාවය ඔබට සත්‍යාපනය කළ හැකි වීමයි. හරි. පළවෙනි එක කියනවා ඒවල එක කොටස නිව්ටන් සිසිලන නියමයේ සත්‍යාපනය කිරීම සඳහා මෙම පරීක්ෂණයේදී ඔබ ලබා ගන්නා පාඨාංක මොනවද කියලා අහනවා. හරි. මොකද්ද කේස් එක? අපිට ඕනේ පාඨාංක දෙක මොනවද කියලා අහනවා. හරි. අනිවාර්යෙන් කාබන් උෂ්ණත්වය ඕනේ සිසිල් නියම සත්‍යාපනය කරන්න. හරි. ආයෙ ඕනේ අපේ ජලයේ උෂ්ණත්වය නේ. නියත කාලපරාසයේදී ජලයේ උෂ්ණත්වය මයින්න ඕනේ. ඔන්න ඔය දෙක තමයි. එතකොට කාලය සමග ජලයේ උෂ්ණත්වය මයින්න ඕනේ. ඒ වගේම මොකද්ද අපේ සමීකරණ මතක කරගන්න? ටීටාර් සෙට් වෙන එක. මෙයා මයින්න ඕනේ. ඒ වගේම මෙයා මයින්න ඕනේ. ඒ කියන්නේ කාබන් උෂ්ණත්වය මයින්න ඕනේ. ඒ වගේම කාලය සමග අපේ පද්ධතියේ උෂ්ණත්වය මයින්න ඕනේ. ඔන්න ඔය දෙක තමයි මම ගන්න තියෙන්නේ. හරි. ඔය දෙක මම ගත්තා නම් වැඩේ කොටනේ. හරි. එතකොට දැන් සීන් එක කියනවා ඊළඟට අහනවා උෂ්ණත්වමානී පාඨාංක සහ කැලරිමීටරයේ බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්වය සහ එකම බව විශ්වාසවන්තනීය යෙන් ඔබට උපකල්පනය කර ගැනීමට ඉඩ ලබා දෙන ඔබ විසින් ඉටු කළ යුතු පරීක්ෂණාත්මක පියවර. මන්තයෙන් මන්තනය කරන්න වැඩේ කොට. හරි. මන්තයෙන් මන්තනය කරන්න තියෙන්නේ. හරි. ඔයාලා ලියවන හරියකට ජලය හොඳින් මන්ත කිරීම කියලා. හරි. ඊළඟට අපිට තුන්වෙනි එකට කියනවා තුන්වෙනි එකේදී නිව්ටන්ගේ සිසිල් නියම සත්‍යාපනය කිරීම සඳහා ඔබ විසින් අඳුන් ලබන ප්‍රස්ථාර දෙකෙහි දල රූප සටහනක් ඇඳ දක්වන්නලු අදාළ ඒකක සහිතව අක්ෂ නියම ආකාරයෙන් නම් කරන්න කියලා දෙනවා. හරි. අක්ෂ නියම ආකාරයෙන් නම් කරනවා අදාළ ඒකක සහිතව. හරි. පළවෙනි ප්‍රස්ථාරය. මොකද්ද? සිසිල් වක්‍රය අඳින්න. සිසිල් වක්‍රයේදී මොකද කියන්නේ? කාලයයි උෂ්ණත්ව අන්තරය අතර ප්‍රස්ථාරය නෙන්නේ. කාලයයි උෂ්ණත්ව අන්තරය අතර ප්‍රස්ථාරය. හරි. කාලය කෙලියු. කාලය මොනවද මයින්නේ? තප්පර වලින් උෂ්ණත්වය. උෂ්ණත්ව අන්තරය
උෂ්ණත්වය සෙල්සියස් ටීටා වලින් ටීටා සෙල්සියස් වල හරි ඔය විදිහට තමයි එන්නේ. එතකොට මම ගන්නවා ටීටා වලදී අපේ සීන් එක කියන්නේ අපේ ටීටා ආර් කියලා. හරි ටීටා ආර් කියන්නේ මේ නෑ ටීටා නෝට් කියලා. හරි හරි ටීටා ආර් වලට එන්නේ. හරි ටීටා වලට සන්තුල්‍ය වෙනවා කියලා ගන්නවා. ටීටා වලට එනවා කියලා ගන්නවා. එතකොට මෙන්න මෙහෙම සිසිල්ලක් ඔන්න ඔය විදිහට තමයි පළවෙනිට අපේ ප්‍රස්ථාරය ගන්න පුළුවන්. ඊළඟට අපි ගන්නේ සිසිල්න ශීඝ්‍රතාවයේ ප්‍රස්ථාරය. හරි. උෂ්ණත්ව අන්තරයත් එක්ක සිසිල්න ශීඝ්‍රතාවයේ ප්‍රස්ථාරය තමයි ඊළඟට අපි ගන්නේ. ඔයාලට මතක ඇති සිසිල්න ශීඝ්‍රතාවය සමානුපාතික කියනවා. විදිමිටි මෙන්න මෙයාට අනුලෝම සමානුපාතික. ඒ කියන්නේ උෂ්ණත්ව අන්තරයේ අනුලෝම සමානුපාතිකය y = mx ආකාරයේ ප්‍රස්ථාරයක් එන්නේ. හරිද? මෙතන උෂ්ණත්ව අන්තරය මෙතන එයා සෙල්සියස් වලින්ම ඉන්නේ. හරි සෙල්සියස් වලින්ම ඉන්නේ. මෙතන මොකද්ද සිසිල්න ශීඝ්‍රතාවය එයාම ඉන්නෝනේ තප්පරයට සෙල්සියස් වලින්. මොන විදිහට තමයි අපේ ඒක කියන්නේ તો පස්තරේ මෙන්න මේ විදිහට හරිනේ. ඔය සමානේ mx ආකාරයේ පස්තරයක් කියලා වලට කිව්වා. හරිනේ. ඔන්න ඔය පස්තර දෙක තමයි. හරිද? හරි දාගන්න. හරි. ඊළඟට අපි අහනවා B කොටස ජලයට අදාළ පාඨාංග ගැනීමෙන් පසු දෙන ලද ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව සෙවීමට ද්‍රව්‍ය සඳහා ඉහත හි භාවිත කරන ලද ක්‍රියාපිළිවෙල නැවතත් සිදු කරනවලු. මේ පරීක්ෂණ සඳහා ඒ කොටසේ භාවිත කළ කැලරිමීටරය භාවිත කිරීමට හේතුව දෙන්නලු. කැලරිමීටරය භාවිත කිරීමට හේතුව මොකක්ද කියලා තමයි අපෙන් අහලා තියෙන්නේ. මොකක්ද වෙන්නේ? සමාන පුෂ්ටික ස්වභාවයක් එන්නේ ඒකටත් ඇති වෙන්නේ හින්දා. හරි. සමාන පුෂ්ටික ස්වභාවයක් තියෙන්න බෑ. ඉතින් එකම පරීක්ෂණය කරන්නේ පුෂ්ටික විමෝචකතාව තියෙන්නේ තියෙන. පුෂ්ටික විමෝචකතාව තියෙන්නේ. හරි. එතකොට ඒවයේ පෘෂ්ඨවල ස්වභාවය හැමදේම සමාන වෙන්න ඕන. විමෝචකතාවය ලබා දීම. සමාන පුෂ්ටික ස්වභාවය ලබා දීම කියලා ලිව්වනම් ඔයා ඒකට ලකුණු හොයා ගන්න. හරි. දෙක. එකම කැලරිමීටරය භාවිත කිරීමට අමතරව මෙම පරීක්ෂණයේදී සමාන ජල සහ ද්‍රව පරිමාණයක් භාවිත කිරීමට හේතුව මොකක්ද කියලා අහනවා. ජලය සහ ද්‍රවය සඳහා සමාන තාප හානි වීමේ ශීඝ්‍රතාවය සමාන තාප හානි වීමේ ශීඝ්‍රතාවය ලබා ගන්න තමයි අපි ඒ විදිහට ගන්න පරිමා සමාන විදිහට ගන්න නේ. ඔව්. පරීක්ෂණ අවස්ථා දෙක සඳහාම සමාන තාප හානි වීමේ ශීඝ්‍රතාව ලබා ගැනීමට තමයි අපි ඒ විදිහට එකම පරිමාව එහෙම ගන්නෙ. හරි. ඔයාලට ඒක දන්නවනේ MCD ට Q = MCD නේ ඔය විදිහට Q = MCD. හරි. Q = MCD නේ. හරිද? Q = MCD. එකම පරිමාව ශීඝ්‍රතාවය අර විදිහට එකම පරිමාව ගන්න. හරිද? ඊළඟට අපෙන් අහනවා ඊළඟට කියන්නේ හරි මන්තය සහ පියන සහිත කැලරිමීටරයේ ස්කන්ධය සහ විශිෂ්ට තාපධාරිතාව පිළිවෙලින් M සහ S වේ කියලා කියනවා. ද්‍රව්‍ය ස්කන්ධ සහ විශිෂ්ට තාපධාරිතාව පිළිවෙලින් ml සහ SL වේ දී ඇති උෂ්ණත්ව පරාසයකදී ද්‍රව්‍ය සමග කැලරිමීටරයේ තාපය හානි වීමේ මධ්‍යක ශීඝ්‍රතාවය සහ උෂ්ණත්වය පහළ වැසීමේ මධ්‍යක ශීඝ්‍රතාවය පිළිවෙලින් දීලා දෙනවා THM සහ TM කියලා. TM කියලා රාශී ඇසුරෙන් දෙනවලු. ඒවා අතර සම්බන්ධය මොකක්ද කියලා අහන්න. හරි. සරලව ගන්න පුළුවන්. M = Q = MCD නේ. Q = MCD ට ඉදිරිය ගත්තාම මගේ C දීලා තියෙනවා. එතකොට Q = MCD. එතකොට Q තාපය හානි වීමේ ශීඝ්‍රතාවය නේ. ඔව්. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය මට HM කියලා ගන්න පුළුවන්.
මධ්‍යක ශීඝ්‍රතාවය තාපය හානියේ මධ්‍යක ශීඝ්‍රතාවය HM කියලා ගන්න පුළුවන්. ඒතර MC MS T time නේ. ඒ වගේම අපේ ද්‍රව්‍යය තියෙනවා M S theta M. ඔන්න ඔය විදිහට තමයි. ඒතර එන්නේ MS පොදුවට ගන්න පුළුවන් T time. ඔන්න ඔක තමයි. මට ගන්න පුළුවන් උත්තරේ. හරි නේද? ඊළඟට මට කියනවා ආදේශ කළා මට කියන්නේ ද්‍රව්‍ය විශිෂ්ටතා අපරිධාරිතාව S L හොයන්න දෙයි. හරි. අනිත් දත්තර ටික දීලා මට SL හොයන්න තමයි තියෙන්නේ. හරි. පටන් ගමු. එතකොට HW මට දීලා දෙනවා 90යි. HM මට දීලා දෙනවා. මම මේකට තමයි ආදේශ ගන්නෙ. HM ට තමයි ආදේශ කරන්නේ. මෙයා HM 90යි කියලා දීලා දෙනවා. M එක සිම්පල් M දීලා දෙනවා මට 0.15 කියලා. S දීලා දෙනවා 400යි කියලා. එකට එකතු වෙන්න ඕනේ. මොකද්ද? 0.25 වැඩි කිරීම. 0.25 වැඩි කිරීම. S L තමයි දාන්න නැත්තේ. උෂ්ණත්ව වෙනස් වීම ශීඝ්‍රතාවයට තියලා තියෙනවා. 0.125 කියලා. මෙන්න මේක සුළු කරලා මට උත්තරයක් එනවා අපේ S උත්තර කරගන්න තමයි තියෙන්නේ. මේක සුළු කරොත් මෙතන මේක 400 කින් ගුණ වෙනවා. අතර 15 වැඩි කිරීම 4 60යි 60 අරගෙන වැඩි කරන්න ඕනේ. 60 එකෙන් වැඩි කරලා මෙතන 90යි. සර්. මෙතන 90යි. මෙතන 60යි. ඒක වැඩි කරනවා 0.125න්. මෙතන එතකොට මට එනවා අපේ මෙයා 0.25 වැඩි කරන්න ඕනේ 0.125න්. මෙයා SL. හරිද? දැන් මේ කැපිලියන එක කපන්න තියෙන්නේ. මෙයාගෙන් මෙයා මට බෙදන්න පුළුවන් කොහොමද? SL තමයි උත්තර ගන්න තියෙන්නේ. එතකොට මට SL එනවා. පාල සුරු කරන්න SL එනවා. SL මට එනවා. පේන්නේ SL මට එනවා කීයක් කියලාද? මට ඇවිල්ලා තියෙනවා SL 2640 ජූල් කිලෝග්‍රෑමයට කෙල්වියට කියලා. 2640 ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට කියලා. ඔන්න ඔය විදිහට තමයි SL මට එන්නේ. හරියද? දාගන්න. හරි. අපි එනම් තුන්වෙනි ස්ට්‍රක්චර් එක බලමු. තුන්වෙනි එක. හරි. දෝරිමානයක් සහ සරසුලක් භාවිතයෙන් එක් මිනුමක් පමණක් ලබාගෙන දී ඇති කම්බියක ඒකක දිග ස්කන්ධය සෙවීමට ඔබට පවසා ඇත කියලා දෙනවා. දී ඇති කම්බිය සවිකර ඇති පාසල් විද්‍යාලයේ භාවිතා වන සම්මත දෝරිමාන ඇටෝම රූපය පෙන්වලා දෙනවා කියලා කියනවා. කම්බිය T ආතතියක් යටතේ A සහ B සේතු දෙක අතර ඇත. මෙම ඇටෝමේ A සේතුව අචල වන අතර B සේතුව චලනය කළ හැකි කියලා දෙනවා. M බාර ස්කන්ධය විචලනය කරමින් කම්බියේ ආතතිය වෙනස් කළ හැකිය. දන්නා F සංකේතයක් සහිත සරසුලක් ඔබට සපයා ඇත කියලා දෙනවා. හරි. මෙම පරීක්ෂණයේදී සරසුලක් කම්පනය කිරීම නිසා අවට වාතයේ ඇතිවන්නේ කුමන ආකාරයේ කම්පනද කියලා දන්න. ඔයාලා දන්නවා දෝනි තරංග තමයි තියෙන්නේ. එතකොට ඒවා මොනවද? අන්වායම තරංග කියලා දන්නවනේ. හරි. එතකොට ඒකට උත්තරය අන්වායම කම්පන කෙල්ලවන. හරි. මේ කියන්නේ කම්පන වර්ගය මොකක්ද කියලා. හරි. ඊළඟට ආදතිය T වන ලෙස ඇති කම්බියේ ඒකක දිගක ස්කන්ධය M සිම්පල් M නම් කම්බියේ ඇති තීර්ය තරංගවල වේගය T සහ M ඇසුරින් ප්‍රකාශ කරන්න කියලා අපිට කියනවා. හරි. T සහ M ඇසුරින් ප්‍රකාශ කරන්නලු මෙයාගේ වේගය. ඔයාලා දන්නවා ප්‍රකාශනයේ T සමානයි M බෙදීම
v සමාන m බෙදීම t බෙදීම m v සමාන t බෙදීම m වල වර්ගමූලය තමයි අපේ වේගය සඳහා ප්‍රකාශනය. හරි. ඊළඟට අපෙන් අහනවා c. මෙව පරීක්ෂණයේදී දෙන ලද සරසුල සමග මූලික ස්වරයෙන් අනුනාද වන කම්බියේ අනුනාද දිග එල්මැනීමට ඔබට නියමිත ඇත කියලා දෙනවා. අනුනාද අවස්ථාව ලබා ගැනීමට පෙර ලබා ගැනීමට රූපය පෙන්වා ඇති පරිදි කම්පනය කරන ලද සරසුලක් තැබීමට ABC නම් ක්‍රම තුනක් තියෙනවා. ශිෂ්‍යයෙක් යෝජනා කරනවා. හරි. සරසුල XYට ලම්බකව XY සමග ස්පර්ශක තැබීම පළවෙනි එක. දෙවෙනි එක XYට ලම්බකව XY සමග ස්පර්ශ නොවන සැදීම. ඊළඟ එක සරසුල ඇති කම්බියට ඉහළින් අල්ලා සිටීම කියලා තියෙනවා. හරි. ඔයාලා දන්නවා ඉතින් පාවිච්චි කරන. හරි. අනුනාදය සඳහා උපරිම විස්තරය ලබා ගැනීමට කම්පනය කරන ලද සරසුල තැවීමට ඔබ ඉහත ක්‍රම අතුරෙන් කිනම් ක්‍රමය තෝරා ගන්නේද? ABC ඔබේ පිළිතුර හේතුව දෙන්නලු. ABC කියලා දාන්නලු. ඔබේ පිළිතුර හේතුව දෙන්නලු. ABC අතරින් මොකක්ද කියලා ගන්න. හරි. මොකද්ද සීන් එක? ඔයාලා දන්නවා කම්පනය කරලා ඒක හිටවනවා කියලා මෙතන මේ සෙට් කරනවා කියන එක. ඒ කියන්නේ හිටවනවා සීන් එකනේ තියෙන්නේ. හිටවනවා අනිවා හිටවනවා. මෙහෙම උඩින් තියන් ඉන්නේ. ඒ වගේම මෙන්න මෙහෙම අල්ලන් ඉන්නේ නැහැ. කම්පනය වන තනතුව ළඟ. හරි. මෙන්න මෙහෙම කරන්න හේතුව. මොකද්ද මෙහෙම කරන්න හේතුව? මෙයා ස්පර්ශ කරාම මොකද වෙන්නේ? කාර්යක්ෂම මෙයාගේ ශක්තිය සම්ප්‍රේෂණය වෙන එක තමයි වෙන්නේ. එතකොට ඔයා මේක ලියුවා නම් හරි කාර්යක්ෂම ශක්ති සම්ප්‍රේෂණය වීමට නැත්නම් ද්‍රව්‍යමාන පෙට්ටියේ වාත කඳ උපරිම විස්තරයක් සහිතව අනුනාද කිරීමට වගේ ලියුවා නම් හරි. මා ලියන්න ඕනේ කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි කාර්යක්ෂමතාවකි ශක්තිය සංක්‍රමණය කිරීමට. ඒ වගේම ඔයාලට මෙහෙම ලියන්නත් පුළුවන් වාතයේ අපේ ද්‍රව්‍යමාන පෙට්ටිය තුල ඉන්න වාතය වැඩි විස්තරයකින් කම්පනය කිරීමට වගේ ලිව්වනම් ඒකට උත්තරේ. ඒකට ලකුණු හම්බ වෙනවා. හරි. ඊළඟට යමු. අනුනාද අවස්ථාව පරීක්ෂණාත්මක අනාවරණය කර ගැනීමට මේ පරීක්ෂණයේදී ඔබ සාමාන්‍යයෙන් භාවිත කරන්නේ අනෙක් ආයතන ලියා දක්වන කඩදාසි ආරෝහක පාවිච්චි කරනවා. හරි. ඊළඟට ඊ කොටස ප්‍රශස්තව අනුනාද අවස්ථාව අනාවරණය කර ගැනීමට ඔබ අනුගමනය කරන ප්‍රධාන පරීක්ෂණාත්මක පියවරක් ලියා දක්වන්නලු. මොකද්ද තියෙන්නේ? කඩදාසි ආරෝහක ශනිකව එකවරම උපරිම උසකට පනින තුරු B සේතුව සීරු මාරු කිරීම. ඒ කියන්නේ සචල සේතුව සීරු මාරු කරගෙන යනවා. කඩදාසි ආරෝහක ඊට 20 වෙනකම්. ඔන්න ඔය විදිහට තමයි අපි ඒකට උත්තරේ ලියන්න. හරි. ඊළඟ ඔයාලා දන්නවා මේක. ඒතකොට F M සඳහා ප්‍රකාශනයක් F L හා T අතරින් ලියන්නලු. F සඳහා ප්‍රකාශනයක් ඒ සෙට් එකෙන් ලියන්නලු. F සඳහා ප්‍රකාශනය ලියමු බලන්න. F සඳහා ප්‍රකාශනයක්. V සමානයි අපිට ආවා T බෙදී M කියලා V සමානයි T බෙදී M කියලා ගන්න. ඒ වගේ V සමානයි මොකද්ද? F ලැම්ඩා කියලා ඔයාලා දන්නවා. හරි නේද? හැබැයි තන්තුවක මූලික තානේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ ලැම්ඩා පුඩුව දිග මොකද වෙන්නේ? ලැම්ඩා බෙදීම දෙකක්නේ. ඒ කියන්නේ තන්තුවේ දිග L සමාන වෙනවා. ලැම්ඩා බෙදීම දෙකකට ලැම්ඩා සමාන වෙනවා 2L. හරි නේද? මට මෙතන දාන්න පුළුවන්. ඒතකොට 2L කියලා. F සමාන F පාරයක් 2L. මෙතන අපිට දාන්න පුළුවන් T බෙදීම M. ඊට පස්සේ මම F සඳහා තමයි ප්‍රකාශනය ලියන්න ඕනේ. හරි. F සඳහා ප්‍රකාශනය ලියන්න ඕනේ. F සඳහා නේද ලියන්න ඕනේ. ඔව්. අනේ M සඳහා ප්‍රකාශනය ලියන්නේ. හරි. M සඳහා ප්‍රකාශනය ලියන්න ඕනේ. M සඳහා ප්‍රකාශනය ලියනකොට මම මේක වර්ග කරනවා. වර්ග කරලා මේ M මෙහෙට යවනවා. මේ ටික මෙහෙට යවනවා. හරි නේද? එතකොට T වර්ග වෙන්නේ නැහැ. මෙයා වර්ග වෙනවා. මෙන්න මේ 7 මෙයා 2 4 වෙනවා. F වර්ග L වර්ග කියන එකට තමයි M සමාන වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි. ඒකට උත්තරේ ලියන්න තියෙන්නේ. හරි නේද? මෙයා වර්ග කරලා ලියන්න තියෙන්නේ. M මුක්ත කරන්න විතරයි තියෙන්නේ. හරි. ඊළඟට අපෙන් අහනවා E කොටස. E කොටසේ අහන්නේ මොකද්ද? E කොටසේ අහනවා මේ පරීක්ෂණයේදී ඔබට ලැබුණු අනුනාද දිග කුඩා නම් දී ඇති සරසුර සඳහා සැලකිය යුතු තරම් විශාල අනුනාද දිගක් ලබා ගැනීමට මෙම ඔබ ඉහත ධ්වනිමාන ඇටවුම යෝග්‍ය ලෙස සකස් කරන්නේ කෙසේද කියලා අහනවා. හරි. මොකද කරන්න ඕනේ? මෙයා කියන්නේ
මේ පරීක්ෂණයේ ලැබෙන අනුනාදික කුඩා නම් ඒක වැඩි කරගෙන වැඩේ කරගෙන යන්න කොහොමද කියලා. මොකද ගන්න? බාරය ටිකක් වැඩි කරලා තත්ත්වය අතිරික්ත වැඩි කරා නම් ගොඩ තමයි එල් වැඩිපුර ගන්න පුළුවන්. දැන් මේ විදිහට ලියවන්න හරි. ඔයා මොකක්ද ලියන්න ඕනේ? බාරයේ බර වැඩි කිරීම වගේ ලියවනවා. හරි. වැඩිපුර ස්කන්ධයක් කියලා වගේ ලියුවොත් හරි. හරි. H එක කියනවා මට කැපිටල් M දීලා තියෙනවා 3.2ක් කියලා. F දීලා තියෙනවා 320 වන විට අනුනාදික 25 සෙන්ටිමීටර බව සොයා ගන්නලදී කියලා තියෙනවා. කම්බියේ ඒකක දිග ස්කන්ධේ M කිලෝග්‍රෑම් වර්ග මීටර කිලෝග්‍රෑමයට කිලෝග්‍රෑම් මොකද මීටරයට කිලෝග්‍රෑම් වලින් ලියන්න කියලා. හරි. ෂේප් හරි ආදේශ කරමු. ආදේශ කරන්න තමයි තියෙන්නේ. එතකොට මට ස්කන්ධය දීලා තිබ්බා. හරි ස්කන්ධය දීලා තිබ්බනේ. එතකොට අන්තිම ආදේශය මට ස්කන්ධයෙන් ගන්න පුළුවන්. F දීලා තිබ්බා. ඒ වගේ සම්තුල්‍ය දිග දීලා තිබ්බා. හරි. ඔය M සමාන වෙනවා T 3.2 ස්කන්ධය දීලා තිබ්බා. බර ගන්න ඕනේ 10න් වැඩි කරන්න ඕනේ mg. ඊට පස්සේ 4න් 4 වාරයක්. F කියන්නේ 320යි. ඒකේ වර්ගය. හරිද ළමයෝ? 320 වර්ගය. ඊට පස්සේ ඒක වැඩි කරන්න ඕනේ අනුනාදික. අනුනාදික කීයද? අනුනාදික සෙන්ටිමීටර් 25ක් කියලා තිබ්බේ. ඒක වර්ග කරන්න ඕනේ. හරිද? ඔන්න ඒ විදිහට තමයි මට උත්තරේ ගන්න පුළුවන්. එතකොට මම උත්තරේ ගත්තම උත්තරේ එනවා 1.25. මෙතන මේ සුළු කරලා යන්න පුළුවන්ද? මෙතන දෙකක් කැපිලා යනවා. මෙතන 10යි. මෙතන 10යි මෙතන 10යි 32යි. 32කින් එකක් 1.32ක් මෙතන කැපිලා යනවා. මෙතන 25යි කියන්නේ මෙතන 1.4යි 1.4ගේ වර්ගය. එතකොට මෙතන 4කට මෙතන 4ක් කැපිලා යනවා. මෙතන 4ක් උඩට යනවා. මෙතන 32ක් විතර මෙතන 4කට මෙතන 4ක් කැපිලා ගිහිල්ලා ඉතුරු වෙනවා 8ක්. ඊට පස්සේ 8න් බෙදනවා 1 8න් බෙදනවා 1.2යි වැඩි කිරීම 10 රින 3ක් එනවා මෙතන 10 රින් ටිකේ මේ කැපිලා ගිහින්. එතකොට මට එනවා කිලෝග්‍රෑම් ඝන මීටරයට. මේ මීටරයට හරි මීටරයට දිග කිලෝග්‍රෑම් මීටරයට ස්කන්ධයෙන් හරි. ඔන්න ඔය විදිහට තමයි අපේ උත්තරේ මට ගන්න පුළුවන්. හරි. ඔය විදිහට තමයි උත්තරේ හරියටයි. හරි අපි එහෙනම් හතරවෙනි ස්ට්‍රක්චර් එක බලමු. හරි හතරවෙනි ස්ට්‍රක්චර් එක බලමු. පෙන්වන ඇති එක රූපේ ඇටෝම භාවිත කර වෝල්ට් මීටර එක අභ්‍යන්තර ප්‍රතිරෝධය R නෝට් සෙවීම සඳහා පරීක්ෂණයක් කරනවලු. මෙයාගේ R නෝට් හොයන පරීක්ෂණයක් කරනවලු. හරි. පරීක්ෂණයක් කළ හැකිය. ඊට පස්සේ E නෝට් යනු කිසියම් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත කෝෂයක් කියලා තියෙනවා. මම R කියලා සිම්පල් R කියලා දැම්මා. විදුත්ගාමී බලය වේ R නෝට් කැපිටල් R නෝට් යනු අචල ප්‍රතිරෝධයක් වනටද R යනු XY හරහා සම්බන්ධ කර ප්‍රතිරෝධයක් වේ කියලා කියනවා. ඒ ඇමීටරේ අභ්‍යන්තර ප්‍රතිරෝධය උසරගා හැරිය හැකි කුඩා බව උපකල්පනය කරන්න කියලා තියෙනවා. හරි. ඉහත එක රූපය පෙන්වා ඇති පරිදි වෝල්ට් මීටරේ XY අතර සම්බන්ධ කළ විට එක පළවෙනි කොටස කියනවා කැපිටල් R සහ සිම්පල් R ප්‍රතිරෝධය XY ලක්ෂ අතර පිටන්නේ කෙසේදයි පෙන්වීමට පරිපත සංකේත භාවිත කර අදාළ පරිපත කොටස අඳින්න කියලා කියන්නේ. එහෙම කියන්නේ මෙන්න මේ සීන් එක මෙයා x මෙයා y නා. මට r not අඳින්න තියෙන්නේ. r not මෙයාට සමාන්තරගතයි. මොන විදිහද තමයි r not set වෙන්නේ. ඔන්න ඔක ගන්නවා. ඔයාලා ලකුණු හම් වෙනවා. හරි. x සහ y අතර සමග ප්‍රතිරෝධය ගණනය කරන්න x සහ y අතර සමග ප්‍රතිරෝධය ගණනය කරන්න. මෙයාගේ සමාන්තරගත ප්‍රතිරෝධය. එකයට r එතකොට වලියන් එකට r x y සමාන එකට r not ධන නෑ එකට r ධන එකට r simple r not ඕකේ මට එනවා x එක r x y එනවා r වාරයක් r not බෙදීම r ධන r not ඔන්න ඔක තමයි අපේ සමක ප්‍රතිරෝධය ගන්න පුළුවන් එතනදී හරි හරිද ඊළඟට B කොටස වෝල්ට් මීටරය දැන් XY ප්‍රතිරෝධය හරහා සම්බන්ධ කර ඇති ලෙස පෙනේ. මෙම තත්ත්වයටදී වෝල්ට් මීටරයේ පාඨාංකය RXY හරහා සම්බන්ධ කරන ලද පරිපූර්ණ වෝල්ට් මීටරයක් මගින් දක්වන අගයට සමානද ඔබේ පිළිතුරට හේතුව මොකක්ද කියලා අහනවා. පරිපූර්ණ වෝල්ට් මීටරයක් මගින් දක්වන මේකට සමානද කියලා අහනවා. ඔව්නේ. ඇයි මොකක්ද සීන් එක? වෝල්ට් මීටරය හරහා ධාරාවක් යන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ එයාගේ ප්‍රතිරෝධ ගොඩක් කියලා එයා පරිපූර්ණ වෝල්ට් මීටරයක් විදිහට ක්‍රියා කරනවා කියන එක අපිට ගන්න පුළුවන්. හරි නේද? හරි. හරි. ඊළඟට අපෙන් අහනවා
ඔය එක ඒ විදිහට ලියන්න. හරි. see වෝල්ට්මීටරේ පාඨාංකය V ද ඇමීටරේ හරහා ධාරාව I ද නම් I සඳහා ප්‍රකාශනයක් VR0 ඇසුරෙන් ලියන්න. VR0 R ඇසුරෙන් ලියන්නලු I සඳහා ප්‍රකාශනයක්. හරි. අපි I සඳහා ප්‍රකාශනයක් ලියමු. හරි. දැන් මට තියෙන්නේ I සඳහා ප්‍රකාශනයක් ලියන්න. හරි. I සඳහා ප්‍රකාශනයක් ලියන්න. එතකොට මට I ගැන විස්තරයක් තිබ්බොත් මෙයා හරහා ධාරාවනේ. එතකොට R0 ගන්නවද? R0 ගන්න සින්නන්නේ නැහැ. එතකොට මට V කියන්නේ R xy හරහා විව වෝල්ට්මීටරේ පාඨාංගෙ නෙමෙයි. එතකොට වෝල්ට්මීටරේ පාඨාංගෙ V නම් මෙන්න මෙයා අතර පාඨාංගෙ තමයි V. එතකොට මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මම ආයේ මේ R0 කියලා ගන්න. මම ගන්න එපා. ඕනේ. එහෙම ගන්න ඕනේ. මෙතන මේ විභවාන්තරනේ V කියන මෙයාමයි ඉන්නේ. ඒ කියන්නේ මෙහෙම දැන් VRX මම දන්නවා විභවාන්තරේ V කියලා. හරි. V සමානයි IR දාමු. එතකොට I සමානයි V බෙදීම R වෙනවා. V කියන්නේ V ම තමයි නේද? ඔව්ද? හරි. V කියන්නේ V තමයි. එතකොට මෙයා RXY වෙනවා. RXY මම ඉස්සෙල්ලා හෙව්වා. RXY ගේ බෙද්ද කියන්නේ RXY ඉස්සෙල්ලා හෙව්වා R0 දන R0 දන R0 මේකනේ එසින්නේ. එතකොට මට I ගන්න පුළුවන් V බෙදීම R0 වාරයක් R දන R0 කියන එක. මේක තමයි මගේ I සදායන ප්‍රකාශනය කියලා මට ගන්න පුළුවන්. හරි නේද? හරි. එතකොට මගෙන් අහනවා ඊළඟට x ප්‍රස්ථාරයක් ඇඳීමේ ප්‍රකාශනය අසක දන්නලු එකට V එකට R විදිහට ප්‍රස්ථාරයක් අදන්නලු යන. හරි. ප්‍රස්ථාරයක් ඇඳන්න යන්නේ. එතකොට එකට R එකට V විදිහට ගන්න කියලා කියන්නේ x අක්ෂයට මම ගොඩක් ගන්නේ එකට R. හරි. එකට R x අක්ෂයට ගන්නවා. ඒ කියන්නේ මෙයා මෙහෙට දානවා මෙයා මෙහෙට දානවා. හරි. එහෙම ගන්නනේ. I බෙදීම V sorry. I බෙදීම V තමයි ගන්න ඕනේ. හරි. එතකොට මෙයා මෙහෙට දැම්මා. ඒකෙන් මම තියාගත්තා. හරි. I බෙදීම V සමාන වෙනවා. ඒ කියන්නේ මෙයා මෙහෙට යවුවා. R ඊට පස්සේ සිම්පල් R නේ. සිම්පල් R එක. එතකොට මම මෙයා මේකෙන් බෙදුවා. මෙයා මේකෙන් බෙදුවාම එකට R0 ඉතුරු වෙනවා. මෙයා මේකෙන් බෙදුවා. හරි. මෙයා මම මේකෙන් බෙදුවා. එතකොට එකට R ඉතුරු වෙනවා. සරලව y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය මට එනවා තමයි මගේ ප්‍රස්ථාරය. හරි නේද? හරි. දාගන්න. හරි. ඊළඟට මොකද කියන්නේ? ප්‍රස්ථාරයේ උකහාගත් ප්‍රස්ථාරය අඳින්න කියලා තියෙනවද? ඔව් ප්‍රස්ථාරය අඳින්න කියලා තියෙනවා. මට ප්‍රස්ථාරයක් දෙන්න පුළුවන්. ඒතර y සමාන mx ධන c ආකාර ප්‍රස්ථාරයක්. ඒතකොට මේක එකට r මේක එකට v. ඒතකොට මෙහෙම නෙවෙයි එන්නේ ධන c. මෙහෙම අන්තකණ්ඩ තියෙනවා. හරිද? ඔය අනිවාර්යෙන් ලකුණු කරන්න සීන් එක. ඒතර මෙයා එකට r නෝට් වෙනවා. ඔව් මෙතන ඔය විදිහට තමයි එන්නේ. ඒතර මෙයා බින්දුව. හරි. එතකොට මට කියනවා ප්‍රස්ථාරය උගකරයේ උකහා ගත් අදාළ තොරතුරු සහ R0 අතර සම්බන්ධතාවය දැක්වෙන ප්‍රකාශනයක් ලියන්න. මොකද ගන්නේ? R0 සමාන වෙන්නේ මොකද්ද? R0 සමාන වෙන්නේ එකයට අන්තක්ඛණ්ඩය. එකයට අන්තක්ඛණ්ඩයට තමයි R0 සමාන වෙන්නේ. මේක ලියුණා. පවර් ලකුණු හම්බ වෙනවා. හරි නේද? ඊට පස්සේ මොකද්ද අපි අහනවා විද්‍යාකාරීත්වයේ පරීක්ෂණය සිදු කර ඉහත හි සඳහන් කළ ප්‍රස්ථාරය ඇඳීමට පවස ඇතලු ඇතනම් R සඳහා භාවිත කරන ආයතන මොකද පාවිච්චි කරන්නේ? ප්‍රතිරෝධ පෙට්ටිය. අපි හැමලේ පාවිච්චි කරන්නේ ওই වාස පරීක්ෂණ වලදී ඕකම තමයි. හරි. ප්‍රතිරෝධ පෙට්ටිය තමයි පාවිච්චි කරන්නේ. හරි. H R0 කැපිටල් R0 ප්‍රතිරෝධය දැන් එක රූපයේ දැක්වෙන පරිදි පරිපතෙන් ඉවත් කරන ලද යයි සිතන්නලු. R0 1000ක් ලෙස උපකල්පනය කර පහත සඳහන් වෝල්ටේජතාවයන් විශාලත්වයෙන් සලකන්නලු. හරි. වෝල්ට්මීටරේ කියවීම V1 යයි ගන්නලු. හරි. වෝල්ට්මීටරේ කියවීම V1 කියලා ගමු. වෝල්ට්මීටරේ කියවීම V1 යයි ගන්නලු. මොකද්ද වෙලා තින්නේ? හරි. එතකොට වෝල්ට්මීටරේ කියවීම V1 කියලා ගන්නලු. ඒ වගේම මට තියෙනවා
මෙතන R නෝට් සමානයි 1000 කියලා උපකල්පනය කරන්නටලු. හරි. එතකොට කියනවා R නෝට් ගේ ප්‍රතිරෝධය දැන් රූපේ දැක්වෙන පරිපතෙන් ඉවත් කරනවා. R නෝට් නේ ඉවත් කරන්නේ. ඒ කියන්නේ අර මේ ටිකමයි දැන් තියෙන්නේ. මේ ටික විතරයි. හරි. R නෝට් R ඔන්න ඔය ටික විතරයි තියෙන්නේ. මෙන්න මෙයා නෑ. හරි. මෙතන R නෝට් තිබ්බෙක නෑ. හරි. එතකොට ඔය ටික විතරයි තියෙන්නේ. දැන් මොකද කියන්නේ? දැන් කියනවා පහත් දැක්කේ වෝල්ටේජතාවයන් විශාලත්වයෙන් සලකන්නලු. වෝල්ට් මීටරේ කියවීම V1. දැන් වෝල්ට් මීටරේ කියවීම V1. හරි. V1 බලපාන V සමානයි IR. එතකොට මෙතන බලපාන R මොකද්ද? මෙයා 1000ක් කියලා දෙනවා. මෙයා E. හරිද? V සමානයි IR. V සමානයි IR. මට I ගන්න පුළුවන්. ඉතින් අර විදියට කොහොමද ගන්න පුළුවන්. එතකොට වෝල්ට් මීටරේ කියවීම මෙන්න මේ ආහාර කියවීම සමාහන. හරි. එතකොට මම මෙතනදී R සමග ප්‍රතිරෝධය R සමග මෙතන මේකට R සමග ගත්තොත් මේකට R සමග ගත්තොත් ගුණිත වෙදීමයි කියන්නේ R වාරයක් 1000 1000 R ඔකට සමග. හරිද? ඒ වෙලාවේ වෝල්ටේජ් එක V1යිලු. හරි. දැන් කියනවා වෝල්ට් මීටරයේ පරිවර්තයෙන් ඉවත් කළ විට XY හරහා වෝල්ටේජතාවය V2ලු. මෙයා ඉවත් කරනවා කියන්නේ වෝල්ට් මීටරයේ පරිවර්තයෙන් ඉවත් කරනවා කියන්නේ R නෝට් ඉවත් වෙනවා. R නෝට් ඉවත් වෙනවා කියන්නේ ප්‍රතිරෝධය මොකද්ද? R ම වෙනවා. නේ? මෙතනදී මොකද වෙන්නේ? මෙතනදී ප්‍රතිරෝධය මොකක් කළාද? ප්‍රතිරෝධය 1000. ඒ කියන්නේ විශාල ප්‍රතිරෝධයක් සමාන්තරගත සම්බන්ධ කරා. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩු වෙලානේ. ප්‍රතිරෝධය අඩු වෙච්ච වෙලාවේ ඒ කියන්නේ V1ත් අඩුයි. මොකට වඩාද? V2කට වඩා. තේරෙනවද? මෙයා නැති වෙලාවේ V2 නම් මෙයා සෙට් කරපුවම ප්‍රතිරෝධය අඩු වෙනවා, විභවාන්තර අඩු වෙනවා. ඒ කියන්නේ මෙයා V1 කුඩා වෙනවා V2කට වඩා. ඒක හරියනේ. හරි. ඊළඟට අභ්‍යන්තර ප්‍රතිරෝධය 10 මෙගා ඕම් වන සංඛ්‍යාංක බහු මීටරයක් XY හරහා සම්බන්ධ කළොත් බහු මීටරෙහි පාඨාංකය V3 වෙනවලු. විශාලත්වයේ ආරෝහණ පිළිවෙලට සකලන කියලා කියන්නේ. හරි. මෙතනට දැන් මේක 1000යි නෙවෙයි. 10/7ක් වගේ. හරි. මේක 10/7ක් කියන ගොඩක් විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක්. මේ සමාන්තරගත ප්‍රතිරෝධයක් සෙට් කරනවා. සමාන්තරගත සෙට් කරනවා කියන්නේ මෙයා තවත් අඩු වෙනවා. ඒ කියන්නේ V3 කියන එක නම මොකක් වෙනවද? සමාන්තරගත ප්‍රතිරෝධය අඩු සෙට් කරපු ඉඳ V3 එක නම මොකක් වෙනවද? V2කට වඩා අඩු වෙනවා. හරි නේද? V3 එක නා V2කට වඩා අඩු වෙනවා. හරිද? දැන් ඔයාලට මතක ඇති මෙතන 1000 නේ මෙතන 10/7ක්. හරිද? මොකද වෙන්නේ? සමාන්තරගත විශාල ප්‍රතිරෝධය වැඩි වෙන්න විශාල ප්‍රතිරෝධය වැඩි වෙන්න මොකද වෙන්නේ? ඉස්සලා තිබ්බ අගයට. ඒ කියන්නේ මෙයා R ට මෙයා දාන්න කලින් මෙන්න මේ R ට සමාන වෙනවා කියලා තේරෙනවනේ. එතකොට දැන් මෙතනදී ප්‍රතිරෝධය මෙතනදී අභ්‍යන්තර ප්‍රතිරෝධය දැන් මෙතන සමකාර මම R කියලා R සමාන 1යි කියලා ගත්තොත් මෙතනදී සමකාර වෙනවා 1.0.1 වගේ. හරිද? ඒ වගේ කියලා ගමුකෝ. ඇත්තටම දශම ගණන් වලින් ගන්න. හරි. එතකොට මම මෙහෙම අරන් හරියන්නේ නැහැ. හරි. කවන්නේ. හරි ඒක අවුලක් නැහැ. දැන් මෙතන ඔයාලා හිතන්නකෝ මෙතන R සමාන 1යි. R සමාන 1යි කියන්නේ R සමග කීයද? මෙතන කීයද? 1000 බෙදීම 1000කනේ. 1000 බෙදීම 1000කනේ. හරිද? මේක ආසන්න වශයෙන් සමාන වෙන්නේ කොහොමද? එතකොට 10 බෙදීම 1001 මොකද්ද? එතකොට මෙයා එනවා 0.999 වගේ. හරි? ඔය වෙලාවේ R සමාන 1යි මෙන්න මෙයා 10 වෙලා. හරි? මෙයා 10/7ක් වුණ වෙලාවට ඒ කියන්නේ R නෝට් 10/7ක් වුණ වෙලාවට මේ R නෝට් 10/3ක් වෙලා. මේ R නෝට් 10/7ක් වෙලා. R නෝට් 10/7ක් විතර වෙලාවට R සමග එනවා 10/7 බෙදීම 10/7 ධන 1නේ. ඕක එනවා මට
.9999999 හරි ඔය වගේ මෙන්න මේ එකට ආසන්න ගොඩක් ආසන්න උත්තරය. ඒ කියන්නේ එකට ගොඩක් ආසන්න උත්තරයක් කියන්නේ මෙන්න මේ R නෝට් හින්දා මේ R නෝට් 10 3ක් වෙනකොට අපේ සමග ප්‍රතිරෝධය මෙන්න මේ R සමග අර තිබ්බ R අගයට මෙන්න මේ R අගයට ඒ කියන්නේ එකට ගොඩාක් සමාන වෙනවා. ඒ කියන්නේ ගොඩාක් සමාන වෙනවා කියන්නේ මෙයාගේ ප්‍රතිරෝධ විභාන්තරය වැඩි. ඒ කියන්නේ V2 මොකද වෙන්නේ? V3 මොකද වෙන්නේ? V2කට වඩා වැඩි වෙනවානේ. V3 sorry V1ට වඩා V3 වැඩි. හරිද? V2කට වඩා V3 වැඩි අඩුයි කියලා කිව්වනේ. V2කට වඩා V3ට වඩා V1 අඩු වෙනවා. V3ට වඩා V1 අඩු වෙන හේතුව මොකද්ද? කිව්වා මම. සමක ප්‍රතිරෝධයට සමක කියන්නේ සමාන්තරගත ප්‍රතිරෝධය එන එකතු වෙන ප්‍රතිරෝධය ගොඩාක් විශාල වෙන්න අපේ ඇත්ත R-ට ඒ කියන්නේ අපේ ඇත්ත R-ට කියන්නේ මේ සමාන්තරගත සෙට් උනානේ. මෙන්න මේ R-ට මෙන්න මේ R-ගේ මෙන්න මේ ප්‍රතිරෝධය යකේ තියෙනවා. මේ R මෙන්න මෙයා විශාල වෙන්න මෙයා විශාල වෙන්න මෙන්න මේ සමකය මෙන්න මෙයාට සමාන වෙනවා. මෙන්න මෙයාට සමාන වෙන්න මෙයාලා විභාන්තරය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙයා V1ට වඩා V3 විශාල වෙනවා. එයා 10 7ක් හින්දා. හරිද? එතකොට මට එන්නේ V1 කුඩායි V2 V3 කුඩායි විශාලයි V2. ඔන්නම තමයි එන්නේ. 1 3 2 විදිහට තමයි ඔක වැඩි වෙන්නේ. හරිද? හරි.